මාත් එක්ක මෙලාව ඉන්නවා කැනි රොයල්ස් කණ්ඩායමේ ආරම්භක පිටකරු විශේෂයෙන් හැලම්බර්ග. ඉතින් විශේෂයෙන් කොහොමද දැන් සූදානම්? ඔව් අපි හොඳින් සූදානම් වෙලා ඉන්නවා කලින් පුහුණුවෙන් වෙලේදීලා ටූර්නමන්ට් එකටත් අපි හොඳ සූදානම්ව ඉන්නවා. ඉතින් විශේෂයෙන් දැන් ඔයාලට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා මුල් පෙළ පිටකරු පිට ක්‍රීඩා කරන්න. විශේෂයෙන් කුසල් ජනිත් ඉන්නවා, ලහිරු දාර ඉන්නවා, අජින්න හොඳ පිටකරු බලයනියක් එක තමයි සටන් කරන්න තියෙන්නේ. කොහොමද මේ අවස්ථාව දෙන්නවා කියලා? ඔව් අනිවාර්යෙන් හොඳ අවස්ථාවක් මටත් ගිහිල්ලා මගේ දේ කළා මට එක්ස්පෝස් වෙන්න. ඉතින් ගොඩක් එක්ස්පීරියන්ස් ප්ලේයර්ස්ලත් එක තමයි ගහන්න දෙන්නේ. ඉතින් මට පුළුවන් දේ හොඳින් කරගන්න මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපේ කුසල් ජනිත් වගේ ක්‍රීඩකෙක් එක්ක මුල් පෙළ බැට් කරන්න හම්බුනොත් ඒකට අමතර වාසියක් ඒක මම හිතන්නේ. නේද? ඔව් ඇවිල්ලා බොහොම එක්ස්පීරියන්ස් ඉන්න බැට්ස්මන් කෙනෙක්. ඔව් අනිවාර්යෙන් මොකද කුසල් අයියා කියන්නේ කාලයක් තිස්සේ ගහනවා මේ ඉන්ටර්නැෂනල් ක්‍රිකට් එකකින් ලොකු එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. මේ ටූර්නමන්ට් එකේ වෙද්දී ගොඩක් දේවල් ඉගෙනගෙන මේ ටූර්නමන්ට් එකෙන් එළියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කොහොමද මේ ඕවර්සීස් ප්ලේයර්ස්ලා ගැන අපේ සපෝට් එක? ඔව් ෆ්‍රෙඩි පස්සේ ජොයින් වෙනවා. ඔව් ශයින් සාෆ්රිඩි ඉතින් විජේ ශංකර් ඩීඑල් ෆිලිප්ස් ඉතින් ඒගොල්ලෝගේ පුහුණුවීම් කටයුතු කරන් ඉතින් ඒගොල්ලොත් අපිත් එක්ක කතා බහ කරලා අපිටත් දේවල් ඉගෙනගෙන අපිත් දේවල් ඉගෙනගෙන ඉතින් ලොකු දෙයක් ගන්න බලාපොරොත්තු වෙනවා මේ ටූර්නමන්ට් ඉවර වෙද්දී. දැන් ඔයාලා බොහොම ප්‍රහාරක පිටකරුවෙක් තමයි. ඔයාලට හොඳ අවස්ථාවක් තියෙනවා වගේ නියම රිද්මේ පෙන්වන්න ලංකාවේ ප්‍රේක්ෂකයන් සහ ජාති අන්තරයට. අනිවාර්යෙන් මම හිතනවා මේක හොඳ ප්ලැට්ෆෝම් එකක් මට මේ මගේ දේ පෙන්වන්න. ඉතින් මම හිතනවා අපේ කණ්ඩායමේ තවත් හොඳ පිටිකරුවන් ඉන්නවා විශේෂයෙන්ම මැද පෙළ ශක්තිමත් කරන වනිදවස රංගත් ඉන්නවා. ඉතින් අපිට පව හිටින් පැත්තෙන් ඒ ඔක්කොම ඉන්නවා යටත් සෙල්ලම් කරන්න. LPL 2026 කිරුලා ගෙනන්නේ කැනි රොයල්ස්ද? ඔව් අනිවාර්යෙන් කැනි රොයල්ස්. අපි සුපරතුම්. Thank you so much. අපි සුපරතුම්. good luck, God bless you.